එක්ස්කියුස් මී ඊට්‍රෝන් පෝඩ්කාස්ට් එකට ඔයගොල්ලන්ව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. මගේ අද මාතෘකාව තමයි ලින්ක් මැඩියා. මේ ලින්ක් මැඩියා කියන එක ඔයගොල්ලෝ කොහොමද අහලා ඇති කියලා මම හිතනවා ලංකාවේ ජීවත් වෙලා ඉන්න කෙනෙක් විදිහට. මොකද ප්‍රස්තාව පිරුලක් රූඩියක් මේක. ඉතින් ඇයි මම මේ මාතෘකාව තෝරගත්තේ? මොකද්ද මේ ලින්ක් මැඩියා කියන්නේ? අපි මුලින්ම මේ රූඩිය විසඳලිමුකෝ. ලින්ක් මැඩියා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. ලින්ක් මැඩියකම කොහොමද තේරෙනවා ලිදගෙන මැඩියෙක් කියලා? ඇයි මේ අපිට මිනිස්සු කියන්නේ ඔබ නිකන් මේ ලිදේ ඉන්න මැඩියා වගේ එක තැන පල්ලෙනවා අන්න එහෙම කියනව නේද? ඇයි එහෙම කියන්නේ? ඒකට හේතුව මේකයි. ලිදක ඉන්න මැඩියෙක්ට සාමාන්‍ය ලිදක් කියන්නේ පොළව හාරලා අඩි 6ක් අඩි ගානක් කැරට හාරලා ඒ ප්‍රමාණයට උස වෝල්ලයක් පැදලා ඒකට වතුර දාලා තියෙන එකන්නේ. සරලම කිව්වොත්. ඉතින් එතකොට ඕක ඇතුලේ ස්කේඩියෙක් වෙලා චකප්ලාස් වෙලා ලොකු වෙච්ච ගෙම්බෙක්ට පේන්නේ ඔය ලින්කට ඇතුලේ සීමාවයි ඒ ලින්කරට මුවා වෙලා උඩින් පේන හසයි විතරයි. උදන්නේ පරාස විතරයි. ඒ කියන්නේ උදන්නේ තමන් ඉන්න තැනේ ඉන්නේ කවුද? ඒ ආශ්‍රිත දේවලුයි අර පේන හසයි විතරයි. එතකොට උගේ කම්ෆර්ටබල් සෝන් එක තමයි අර ලිද ඇතුළ සහ ලිද ඇතුළ. ඉතින් එයා හිතන්න මෙහෙමයි, මේක මරු මේ වතුර පට්ට සීතලයි. ඔන්න මං ගෙම්බෙක් හිතන විදිහට හිතලා කියන්න. මරු මේ වතුර පට්ට සීතලයි. මරු ඉතින් මේ මාළු යාළුවෝ ටිකත් මරු. මටම ගැලපෙනවා. උන් වගේ මාත් මේකේ පීන පීන ඉන්නවා. උන් වගේ මාත් මේකේ පීන පීන ආතල් එකේ ඉන්නවා සීතල වතුරේ. අන්න උන් තමයි අර චරිතය හිතන්නේ. මහසේ කුරුල්ලෙක් යනවා කියමු. උට ඒක දැනන්නේ මෙහෙමයි. ඔය ඉතින් ආසනේ. ඉතින් ඌ යනවා ඇති ඔය ආසේ. මටත් අත්තර තිබ්බනම් පියාවන්න පුළුවන්. ඒත් ඉතින් මම මොකටද මට මේ ලිදවතයි. අන්න එතන තමයි වැරදිච්ච පොයින්ට් එක. අර කුරුල්ලා පොඩි කාලේ ඉඳන් අත්තට හැදෙන කාලේ ඉඳන් ඌ ෆීඩ් වෙන කාලේ ඉඳන් පියාඹන්න දරපු වෑයම ලිදේ ඉන්න ගෙම්බට වැටහෙන්නේ නැහැ. මේක අංක එක. අනිත් එක තමයි ඌ තමගේ කම්ෆර්ටබල් සෝන් එකෙන් එළියට එන්නේ නැහැ. ඌ හිතන්න උට ඒක කරන්න බෑ කියලා. පත් පුළුවන්. පට්ටයක් කම්ෆර්ටබල් සෝන් එකේ හිර වෙලා ඉන්න හින්දා ඌට එතනින් එළියට එන්න කිසිම උනන්දුවක් නැහැ, උමනාවක් නැහැ. හැකියාවක් දිනු කරගන්න. ඒක නිසා ලිදේ ඉන්න මැඩියා වගේ කියලා අපි ප්‍රස්තාව කරලා කියනවනම් අන්න ඒක තමයි උත්තරේ. ඕක වර්තමානයේ ඉන්න බොහෝ දෙනාට ගැලපෙනවා. එඩියුකේෂන් සිස්ටම් එකක් ගත්තොත් ඒකෙන් අපිට බේසිකලි උගන්වන්නේ කැම්පස් ගිහින් 9 to 5 ජොබ් එකක් කරලා හොඳ සැලරි එකක් කරන් වැගන්නාර මොනවද තව ස්විෆ්ට් වගේ කාර් එකක් කරන් නෝමල් ගයක් හදලා ලංකාවට පොඩි ට්‍රිප් එකක් ගිහිල්ලා අන්න එහෙම ඉන්න කල්චර් එකක් තමයි ලංකාව විතර වර්තමානයේ හැදිලා තින්නේ. මට තේරෙන විදිහට මම දන්නේ තියෙන්නේ. බට් අපි එතනින් යට හිතුවොත් කම්ෆර්ටබල් සෝන් එකෙන් යට හිතුවොත් අපිට කරන්න ගොඩක් දේවල් තියෙනවා. එහෙම කරමු මිනිස්සු ඉන්නවා නැත්තේ නෑ. අපි මේ ලෝකෙ ඉපදිනකොට අපිට තියෙන්නේ අපේ ශරීරයයි මේ මොලේ විතරයි. පස්සේ ඉතින් කට හැදෙනවා. අපිට ලෝකෙ දේවල් දකින්න හම්බෙන එක වෙන වතාවක්. අපි හැදෙන සමාජ වටපිටාව මොකක් වුණත් අපිට උනන්දුව උවමනාව කැපවීම උත්සාහය තියෙනවා නම් අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. ඔයා සල්ලි දිහා බල දුක් වුණා කියලා වැඩක් නැහැ. ඔයා ෆෝන් එකක් අරන් YouTube එකෙන් මේ මිනිස්සු මෙහෙම සල්ලි හොයනවා මෙහෙම සල්ලි හොයනවා කියන වීඩියෝස් බල එහෙම විදිය කියලා තේරුමක් නැහැ. ඔය දෙයක් කරන්න ඕනේ. මෙහෙමයි. දැන් අපි මිනිස්සු 100ක් ගත්තොත් ඒ 100 දෙනාම හිතුවොත් එන්ටර්ප්‍රනර්ස්ලා වෙන්න ඕනේ කියලා. මෙතනින් මෙන්නේ සාමාන්‍යයෙන් 10 දෙනෙක් වගේ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ එතනින් try කරන්නේ කැපවීම තියන්නේ උනන්දු තියන්නේ
අර 100% කියන 110කට හින්දා. නැතුව මේ දෙවියෝ විසින් ඒගොල්ලන්ව තෝරගෙන එහෙම කරන්නේ නැහැ. ලක් එක කියන එකත් බලපානවා. ලක් එක තියෙන්නේ උනන්දු උත්සාහය තිබ්බොත් විතරයි. මට අනුව නම් ලක් එක කියන එක 120ක 10ක වගේ සම්භාවිතවල් අතර තමයි යන්නේ මට අනුව නම්. ලක් එක කියන එක මම වැඩි බිලිව් කරන්නේ නැහැ. මම නම් ලක් එක කියන එක බිලිව් කරන්නේ නැත්නම් නෑ. මම නම් බිලිව් කරන්නේ කැපවීම උත්සාහය උනන්දු කියන එක. ඒ හින්දා අපි මේ කම්ෆර්ටබල් සෝන් එකෙන් අනිවාර්යයෙන් එළියට යන්න ඕනේ. ලින්ක් මැඩි සීන් එකෙන් අනිවාර්යයෙන් එළියට යන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට අර 110 අතරට එන්න පුළුවන්. ඔලුවට ආපදා මම කියලා දැම්මා. මට ඔය තමයි කියන්න ඕනම තිබ්බේ. එහෙනම් අපි ඊළඟ පොඩ්කාස්ට් එකෙන් හම්බෙමු.